මෙන්න මේ ගාන අපි සාකච්ඡා කර කර හිටියේ. විජය භාග ගාන. ලිය නෑ නේද? මෙන්න මේක. මේක x සමාන බිඳුව කියන්නේ x සමාන බිඳුව උනොත් පවතින්නේ නෑ පුතේ. 24 25 අන්තිම ගණන් දෙක. මේක හරියද හැමෝම? මේ ගාන පැහැදිලිද? හරි නේද? උදේද? පැහැදිලිද පුතේ ඒක? ඒ 25. නෑ මේක 23 නේවා. මේ හතර තියෙනවා. T. දැන් මේකේ තියෙනවා මේ AB 10යි කියන්නේ මේක 5යි 5යි. අනිවාර්යෙන් මේ ලම්බකයක් නේ. සමච්ඡේදනය වෙනවා ජාය. OD 5යි. OD 5යි කියන්නේ මේක 5යි මේක 5යි 10ක් වෙනවා අනිවාර්යෙන්. හරි. AC දිග සොයන්න. ලම්බකයක් කියලා කියනවනේ මෙයා. OD ලම්බකයක් කියලා කියනවා. ඒක ආර පේනවා. AC දිග හොයන්නලු හැබැයි අරය 7යි නේ. මේක එතකොට 7යි. එතකොට මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන් කරගත්ත හැකි. මේක 10යි තියෙනවා රශ්මිත. මේක 12යි. මේක 5යි. AC නම් මෙතන පයිතගරස් දාන්නේ. එතකොට AC වර්ග සමාන වෙනවා පුතේ 5 වර්ග ධන 12යි වර්ග. 12යි ඉන්නේ මේක අරය 7යි. මේ ටික 5යි. AC වර්ග කියන්නේ පුතේ 5යි 144යි AC වර්ග කියන්නේ 169යි. වර්ගමූල දාපු ගමන් AC එනවා 10 ගුණයි. AC 13. හරි. very good. හරි ගියාම බං අට්ට පොතුටුයි ජීවිතේ මේ ගණන් වගේ තමයි ජීවිතේ හරි ගියාමත් එහෙමයි. හරිද? ජීවිතේ හරියන්න තමයි අම්මා තාත්තා ප්‍රාර්ථනා කරන්නේ. දැන් ගොඩක් උන් කියන අම්මා තාත්තට ගරු කරන්න එපා. අන්න උන් අඳුරගන්නේ. උන් අසත්පුරුෂයෙක්. හරිද? මම නිතරම කියන්නේ බලන්න ඒකයි. අම්මා තාත්තා වියදම් කරන සතයක් නාස්ති කරන්න එපා. ඒකට ඒ මිනිස්සුන්ට සතුට දැනෙන්න මම මේ නාස්ති දුන්න රුපියලක් මම දරුවා නාස්ති කරලා නැහැ කියලා එන්න ඕනේ ඒ දෙමව්පියන්ට මාර ගැනීම. හරිද? ඒක එන්න ඕනේ වාර විභාග වලින් තමයි. හරිද? ජීවිතේ ඔබ ගත කරන හැම මිනිමේෂයකින් මේක ඒගොල්ලන්ට තේරෙන්නේ. අපි යමු එහෙනම්. පුරාවිද්‍යා කැණීම් වලින් කරණික 80ක් කොටසක් සොයාගත හැකි විය. එයින් ඇඳගත හැකි වෘත්ත ඡාප කොටස රූපයේ දැක්වේ. මෙම වෘත්ත ඡාප කේන්ද්‍රය සොයාගත යුතුය ඇත. ඒ සඳහා යොදාගත් එක් පියවරක් රූපයේ දී ඇත. එතකොට මෙයා ඇඳලා තියෙන්නේ මේ ඡායක්. ඡායට ලම්බකයක් ඇඳහම එකක් ඇඳොත් ඒක අනිවාර්යයෙන්ම කේන්ද්‍රය හරහා යනවනේ. ඡායක් ඇඳලා ඒකට ලම්බ සමච්ඡේදය ඇඳ එක එයා කේන්ද්‍රය හරහා යනවා. ඉතින් උඹට දෙන්නේ පුතේ. තව ඡායක් අඳින්න. මොකක් හරි මේ හරියෙන් ඇඳෙන ඡායක්. මේ ඡායෙත් ලම්බ සමච්ඡේදකය ඇඳපු ගමන් ඒ දෙකම යන්නේ කේන්ද්‍රය හරහා. ජායේ මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රය හරහා අනිවාර්යෙන් ඇයි මෙහෙම කේන්ද්‍රේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා අන්තිම ජායට අන්තිම මධ්‍ය ලක්ෂ්‍ය යන රේඛාව ජායට ලම්බ වෙනවා. කාඩ්බෝඩ් ගෙලින් ඉතිලෙවිය දුන්නා. හරි. thank you. එතකොට තමන් මේක දෙක ගන්න ලකුණු දාලා ඉක්මනට මට chat එකේ දාන්න මට ලකුණු කීයද කියලා. හරි පුතේ ඉක්මනට දාන්න. ඒකක් හම්බුණා. ඒක බීලා ඉන්නම්. ඔයගොල්ලෝ දෙක ගන්න ලකුණු දාගන්න.
උෂානි කියන්නේ කවුද පුතේ? ඔය පන්තියේද බදුරලියද නැත්නම් chat එකට දාන්න 40න් කීයද කියලා මේ 50න් කීයද කියලා. සම් 48යි සුපිරිය. අත්මන්තිය හොඳයි. කමන්නේ බං මගේ පන්ති ආවත් එක නැවත වැඩ ටික කරාන් අනිවාර්යෙන් ඒ නමේ දාන් කෙල්ලේ. කොහෙද ගම්පලත්? පෙයන්ගොඩ නියමයි. ප්ලෑන් කරලා ඒ නමේ දාන්න පුතේ මම කියලා තියෙනවා ප්ලෑන් අනුව වැඩ කරන්න හැටි. වෙනෝ 43යි නියමයි සුපිරි. ඒ කියන්නේ මේ තව හදාගමු. තවත් පුළුවන් තව පුළුවන්. ෆස්ට් එකෙන් 100% ගන්න පුතේ ඈ. පෙයන්ගොඩ කෙල්ලේ ලකුණු කීයද? ලකුණු දාන්න. උපේක්ෂා ලකුණු කොහමද පුතේ? ලකුණු දාන්න බැරි බම් බල කරලා නැත්තම්. අස්මික 42යි. ලෝචන 42 සුපිරි ඈ. අස්මික 42 කියන උඹ නියමයි 10 දැනුමනේ තාම තියෙන්නේ. සුපිරි පුතේ ඈ. උෂානි try එකක් දෙමු ලකුණු ටික දාන්න. කවුද? උපේක්ෂා ගිහිල්ලාද? හතලිස් පහයි නියමයි ඈ. දෙවෙනි කොටසට යන්න එහෙනම්. උපක් ඉන්න. ඊට දෙන්න පුතේ මේ පේපර් එකක් අහනවා. හෙට පොයේ දවසේ නේද? හෙට මොකද කරන්නේ? පේපර් එකක් කරමුද? හෙටත් අපි 12ට විතර පටන් ගමුද? පේපර් එකක් කරන්න. හරි කල්ලෙලා නොගොස් ඉක්මනට වැඩේට යමු.
නිමාෂා කවුද මේ හරි එහෙනම් මෙන්න මේ ගාන තියෙන්නේ අපිට නේ මේ ගණන් හදද්දී පුතේ දෙවෙනි කොටස විශේෂයෙන්ම හොඳට කියවන්න හරිද මම එකපාරටම ගණන් හදන්න යන්න එපා දෙවෙනි කොටස කියවද්දී මුලින්ම කඩාවට විදගෙන බලමු මීහලක කුකුරට බැස්ස වගේ කියවන බලයක් නේ ඊට පස්සේ දෙවෙනි පාර කියවද්දී ඒක කාන්ට වෙන් කරගන්න මොනවද කොටස් කියලා හරිද ගණන් තුන්වෙනි පාරක් කියවන්න තුන්වෙනි පාර කියවනකොට තමයි අපිට තේරෙන්න ගන්නේ මේ ගානේ තියෙන දේවල් හරිද ඒ තේරෙන්නේ නැත්නම් හතර පහක් හරි 10 පාරක් හරි කියවම් පුතේ ගාන Tamanට සෙට් වෙනකම් මොකද බලලා පේපර් කරනකොට අම්බාට පේපර් කරනවා නේ පේපර් කරනකොට බලන්න තේරෙයි පුතේ මේ එකම ගණන් සෙට් එකක් එන්නේ බා. මොකද A level combine වලින් දාන්නේ නැහැ මේකට. නෑනේ. කැම්පස් එකේ ස්ටැට් හරි combine හරි මොනවා හරි PO හරි දාන්නේ නැහැ මේකට. නෑනේ. O level වල ඉගෙන ගන්න මේ සිලබස් එක ඇතුලේ තියෙන ගණන් දාන්නේ. එතකොට මේක තමයි කව එන්න තියෙන්නේ. හරිද? ඉතින් අයි තුන් පාරක් කියවන්න කියලා මම කියන්නේ දන්නවද? එතකොට තුන් පාරක් විතර කියවනකොට අර අපිට හුරු ගණනක් බවට මේකපත් වෙනවා. අපි හැමදාම පේපර් එකක් අපට අතට ආවොත් ඒක හැමදාම බං අපේල අලුත් හරිද ඒක අපිට පුරුදු වෙන්නේ අර තුන් පාරක් විතර කියවනකොට තමයි තුන් හතර පාර කියවනකොට තමයි මේක පුරුදු පේපර් එකක් බවට පත් වෙන්නේ ඒ නිසා තමයි ඇති වෙන්නේ කියවපම් පුතේ වෙලාව තියෙනවා හරි මේක තියෙනවා මේ තෙල් හටාගයක තිබූ තෙල් වලින් හතරෙන් එකක් බවුසර මගින් ගෙනෙනවා. බවුසර වලින් හතරෙන් එකක් අරයි යනවා. හරිද? ඔපෙක්ස කට්ටුනානේ මොකෝ කේස් එක? ඉතිරි තෙල් වලින් දැන් කීයක් ඉතිරිද බං? හතරෙන් එකක් අරන් ගියාම වෙලුෂර් කොච්චරක් ඉතිරිද? ඉතිරි කොච්චරද? 4න් 3යි. අන්න හරි. දැක්කනේ ලස්සනට එතනෙන් තමයි ගානෙට යන්න ඕනේ. 4න් 3යි ඉතිරි ඈ. හරි. ඒකෙන් 6න් එකක් ටැංකියෙන් තබා තෙල් වලින් ඉතිරි තෙල් වලින් 6න් එකක් ටැංකියේ තිබූ කුඩා සිදුරකින් පිටතට කාන්දු වෙනවා. කාන්දුව. දැන් 4න් 3ක් ඉතිරි වම්. මේකෙන් 6න් කීයක් කාන්දු වෙනවද? මේකෙන් 6න් එකක් කාන්දු වෙනවා. ඒ කියන්නේ උන්න කාන්දුව 8න් එකයි. බවුසරයකින් අරන් ගියා මෙච්චරක් කාන්දුව මෙච්චරක්. හරි. දැන් බලන්න තේරෙනවද මේක බැලන්ස් වෙච්ච හැටි? 4න් එකක් කාන්දු වුණා. ඊට පස්සේ 8න් එකක් කාන්දු වුණා 4න් එකක් බවුසරකින් අරන් ගියා. එවිට ඉතිරි තෙල් ප්‍රමාණය නලයක් මගින් වෙනත් තටාකයට ගන්න. දැන් කොච්චර ඉතිරි වෙනවද බලමු අපි. නලය මගින් ටැංකියෙන් තෙල් කොච්චර ගන්නවද? එතකොට නලයෙන් ගන්න ප්‍රමාණය එතකොට සම්පූර්ණ එකෙන් හරිද? ලයිට් එක නිසා පේන්නේ නැතුව මම හරි එහෙම කේස් එකක් තියලා නැහැ. සම්පූර්ණ එකෙන් 4න් එකකුයි 8න් එකකුයි අයින් වෙනවා. එතකොට සම්පූර්ණ එක කියන්නේ 8න් 8යි. ඒකෙන් මේක දෙකෙන් වැඩි කර දෙන්න හැකි. 8න් 2යි 8න් 1යි කියන්නේ මෙතන 8න් 3ක්
මොනවා වෙනවද පුතේ? අහක යනවා වෙනවස. එහෙනම් නලයෙන් ගන්න අටෙන් කීයද? හරි. දැක්කද? හරිද පුතේ? නලයකින් තෙල් ප්‍රමාණයක් ගන්නවා. ඒ නලයෙන් ගන්න අටෙන් 5යි. ඉදිරියනේ ගන්නනේ. එහෙම නේද? එබැවින් ඉතිරි තෙල් ප්‍රමාණය නලයක් මගින් වෙනත් තටාකයකට ගන්නවා. ටැංකියේ තිබූ තෙල් ප්‍රමාණය ලීටර් 3200ක් නම් නලයෙන් ගත්ත ප්‍රමාණය ලීටර් කීයද? එතකොට වැඩි කරන්නේ. එතකොට 32000යිනේ ඔක්කොම. 32000න් 8න් 5. 8 වරක් 4 32යි. මෙතන 5 වරක් 4 20යි. ලීටර් 20000ක්. උෂානි පැහැදිලිද? හරිද? එතකොට 20000ක් මම මේ නලයෙන් අරන් තියෙන්නේ. පැහැදිලි නේ? නලයෙන් මිනිත්තුවට ලීටර් 500ක සිරිතාවයකින් පිට කරන ලද තෙල් සම්පූර්ණයෙන් පිට කිරීමට ගත වූ කාලය. දැන් 2000යිනේ. එහෙනම් පස්වෙනි ගාන මෙතන හදනවා. නලයෙන් ගන්නවා තෙල් 20000ක්. හරිද? මිනිත්තුවට එන්නේ බං කීයද? මිනිත්තුවට එන්නේ වෙනස කීයද? මිනිත්තුවට එන්නේ ලීටර් කීයද? 500යි. එහෙනම් 500 කොටවල් කීයක් තියෙනවද බලන්න 500ෙන් බෙදනවා. එතකොට මිනිත්තු ගාන එනවා. කීයද එන්නේ? මිනිත්තු 40ක් ඇතුළත ඒ අර ඉතිරි වෙච්ච ටික එනවා බලන්න. අන්න ඔක තමයි උත්තර. දැන් මේක ලකුණු ටික දාගමු. මේක 1යි. මේක ඔන්ලයින් දානකොට 1යි උත්තරේ 1යි. මෙතන 2යි ඈ. මෙතන 2යි. මෙතන 2යි. මෙතන 2යි. 2 4 6 8 මෙතන 1ක්. මෙතන 1යි. අනේ 2 4 6 10න් කීයද කියලා දාන්නේ මෙහෙමයි බා මාකින් ගියත් මාකින් යන ගුරුවරයෙක් වුණත් දාන්නේ මෙහෙමයි. එහෙම දාගෙන තමනුත් දැන් මාකින් ස්කීම් විදිහට චෙක් කරන්න. හරිද? තමනුත් ගුරුවරයෙක් වෙන්න. හරිද? 10න් කීයද කියලා chat එකේ දාන්න. උෂානි very good. සුපිරි ඈ. දැන් පුතේ අනිවාර්යෙන් මම මේ ඔබට කියන්නේ දැන් තමන් කරනවනේ යම් කිසි දේ වර්තමානයේ ජීවිතයක් කරන දෙයට බං 100% දියම්. හැබැයි හීනයක් තියාගෙන මෙහෙම ලොකු හීනයක් මම මෙන්න මෙතනට යන්නේ මම ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් නැත්තම් යම් කිසි ශේෂ්ත්‍රයක ඉස්සරහට යන නැත්තම් මම ලෝකෙට අලුත් දැන් ගිය පෙරේදා වේගා කාර්යයකට මේ ප්‍රොවිෂන් හම්බුණා. ගොඩක් ලොකු දෙයක් ඔගේ ගහන්න බෑ මේඩ් ඉන් ශ්‍රී ලංකාව. මේඩ් ඉන් ශ්‍රී ලංකා. පුළුවන් නම් මම ගන්න ඕක. ඒ කියන්නේ බලත් try කරපන්. අනිවාර්යෙන්. මාර ගැම්මක් තමන්ගේ වාහනයක් තමන්ගේ රටේ වාහනයක යන්න දිනවනම්. හරිද? කියන්නේ ඒකම හරි ගැම්මක්. හරි. දැන් අපි පදිනේවම් ඉන්දියාවේ ජපානයේ ලොට ගහපුවනේ. හරිද? අපේ ගැම්මක් එන්නේ ඔන්න ඔතන තමයි මම හිතන්නේ ගැම්ම. බල කවදා හරි බලපන් මේ ලංකාවට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා මාක් හරි දෙයක් එළියට දාන්න. හරි. ඒ වගේ ඇතිනේ ලොකු මාක් හරි හීනයක් ජීවිතේ. ඒ හීනේ දිගට තියාගෙන මම වර්තමානයේ ජීවත් වෙලා කරන වැඩේ මේ මොහොතේ කරන වැඩේට 100% කියනවා. මොන අනිවාර්යෙන් බලට උඩ දාගන්න හැටි. අතීතේ ජීවත් වෙන්න එපා. පිනකට මිනිහට නෙමෙයි කාටවත් අතීතේ ජීවත් වෙන්න බෑ. ගොඩක් උන් අතීතේ ජීවත් වෙලා විඳවන. දැන් මෙතන ඉන්නෝ ඇති ළමයි. හරිද? මට මෙන්න මේ පාඩම් බගෑරලා සර් මට මේවා තේරෙන්නේ. එහෙම කන්න ලව් කරන්න එපා බං. දැන් ඉඳලා පටන් ගනින් නෑ. මට තේරෙනවා මේ පාඩම. මේක ක්ලියර් කරහන් මේ පාඩමට ගණන් අදාළ පොට් එක නෝට් එකක් ගහපන් මේ කට්ටක් ගාලා. මං කියන්නේ ගණන් විතර නෙමෙයි. ඕන පාඩම. හරිද? දැන් මට ඒක පුළුවන්. කියලා ගන්න ෂෝට් නෝට් එකක් ගන්න. ඒ ෂෝට් නෝට් එක ඕන නම් පර්ස් එකේ දාන් ඵලයන් දවස් දෙකක්. බඩ. එහෙම වැඩ කරන්න මේ ටික. අතීතයේ කිසි විට දුක් වෙන්න එපා. කාර් එකක බා වින් ස්ක්‍රීන් එකනේ ලොකු. හරිද? පිටිපස්ස බලන කණ්ණාඩියේ චූටි. ඒකෙන් කියවෙන්නේ නැත්නම් අපිට ඉස්සරහයි බලන්න ඕනේ අතීතේ අනාගතේ වැදගත්. අපිට අතීතේ වෙනස් කරන්න බෑ බං. හැබැයි අනාගතේ අපිට වෙනස් තැනකට අරයි. කරපු ගොංකම් අතහැරලා දැනකට අරයි ඇති හැකි අනාගතේ. නිසා වර්තමානයේ 100% දියන්. එහෙනම් හරි. අපි යමු වර්ගඵල කේස් එකට. මේක
මේකේ 9යි. මේක 7යි ඇත්තට මේක ඍජුකෝණාශ්‍රයක් නේ. මේක D මේක C කියලා තියෙනවා. රූපේ දක්වන සමරු ඵලකයක් සෑදීමට යොදාගත් තඹ තහඩුවක් විසෙයි. ඒ කේන්ද්‍රයේ C හා D වන අරය සෙන්ටිමීටර් 7ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් සහ දිග 9 හරනේ ඍජුකෝණාශ්‍රය. මේකේ අරය 7යි. තමයි කේස් එක. තඹ තහඩුවේ පරිමිතිය. එතකොට මේ චාප දිග අපිට හොයාගන්න වෙනවා. හරිද? තහඩුවේ චාප දිග 4න් එකයිනේ මෙතන කාලයිනේ තියෙන්නේ 2πr ගන්න 4න් එකයි 2 5 කියන්නේ 7න් 22යි අරය 7යි 7 කැපුණා මේක කැපුණා එතකොට එනවා පුතේ 11ක් එහෙනම් බං මේ දිග 11ක් වෙනකොට මේක 9යි මේකත් 11යි අන්න දැන් වටේම දිග ගොඩ එකතු කරන්න එතකොට පරිමිතිය सेंटीमीटर 11 ඒවා 2යි. තව මොනවද තියෙන්නේ? 7 ඒවා 2ක් තියෙනවා. ඊට පස්සේ 9 ඒවා 2ක් තියෙනවා. ඔන්න ඔය ටිකේ 22යි. 14යි. 18යි. 12 ඒවා 2යි, 9 ඒවා 2යි, 7 ඒවා 2යි. එතකොට කීයද දෙන්නේ? 8යි 4යි 12යි 13 14න් 4යි එකක් ඉතිරි 2 3 4 5 ඒකේ වටේ දිග බං සෙන්ටිමීටර් 54යි සානි හරිද හරිද පුතේ එතකොට තහඩුවේ වර්ගඵලය දෙකක් තියෙනවා 4න් එකයි 5r වර්ගයවා very good බොහොම හොඳයි ඍජුකෝණාශ්‍රයක් තියෙනවා බං 9 7 වර්ග සෙන්ටිමීටර එතකොට 60 9 7 63යි මේක 2යි අරය කියන්නේ 4 වැඩි 7 63යි 7ට 7යි 2ට 2යි එතන 11 වරක් 7 77යි මෙතන ටක් ගාලා 70යි 63යි 7යි 70යි 70 140යි නේ वर्ग सेंटीमीटर 140 හරි පැහැදිලිනේ මෙම තඹ තහඩුව කපා ගැනීමට අවශ්‍ය වන ඍජුකෝණාශ්‍රයේ අවම වර්ගඵලය කොපමණද මෙම තඹ තහඩුවේ තඹ තහඩුව කපා ගැනීමට අවශ්‍ය ඍජුකෝණාශ්‍රයේ අවම වර්ගඵලය එතකොට මෙහෙමයි මේකෙන් ඍජුකෝණාශ්‍රයෙන් කපනවා කියලා කල්පනය කරමු හරි මේ කැලි දෙක අයින් කරමු එතකොට එයාගේ වර්ගඵලයනේ අහන්නේ දිග වෙනවා 9යි 7යි 7යි 9යි 7යි 7යි කියන්නේ 9යි 14යි 14යි 10යි 24යි 23යි දිග 23යි හරි පළල ඇවිල්ලා 7යි 4ක් 3 21යි දෙකක් ඉතිරි 4ක් 2 14යි 9යි 16යි 4ක් 3 21යි දෙකක් ඉතිරි 4ක් 2 14යි 15යි 16යි 161යි වර්ග සෙන්ටිමීටර වලින් ඉතරේනවා මෙතන ඒ ටික හරි ඒකේ ලකුණු දාන්නම් පොඩ්ඩක් ඉන්න පුතේ මේකට එකයි මේක මේ ප්‍රශ්නේ කොටසක් නේ එතකොට මේකට දෙකයි දෙක 4 5 6 7 9 10 10න් කීයද කියලා ඉක්මනට chat එකේ දාන්න පුතේ උඹලා අනිවාර්යෙන් පුතේ papers අනිවාර්යෙන් මේ වෙලාව අරගෙන ඒක කරලා තියෙනවා දැන් ඔන්න ලකුණු එන්න ගන්නවා මේ ලකුණු ටක් දාලා මේකේ දාන්න chat එකේ දාන්න right පොඩ්ඩක් check කරමු ලකුණු ටික දෙවෙනි ගානට කියලා දාන්න නැත්නම් හොයන්න බෑ උඩ එකත් එක්ක සෙට් කරනවා රශ්මික 10යි උෂානි මොකද වැටි උනේ උෂානි කොයි ගානද කේස් උනේ ලකුණු දෙකක් අහිමි වෙලා තියෙනවා කොයි ගානේද
උපේක්ෂ 10න් 10යි. උෂානිගේ ලකුණු දෙකක් අයින් වුණේ කොයි ගානද කියලා chat එකට දාන්න බලන්න. තුන්වෙනි ගානට යන්න පොඩ්ඩක් ඉන්න. 4 1. ඔයාලා මේකද නම් අප්පඩ සිටි. මේකනේ. ඒක චුට්ටක් පොඩ්ඩක් කල්පනා කරන්න හරි. දැන් තේරෙනවනේ. අන්න හරි. දැන් තේරෙනවා නම් හරි බං. ඒකට විශේෂයෙන් කරුවක් දාගන්න පුතේ. ඔබට ටක් ගාලා මතක් වෙන්න ඕනේ සමහරවිට කොහේ හරි ඕක සෙට් වෙනොත්. ඕක මේ මටත් සෙට් වෙලා නැහැ. ඔයගොල්ලන්ට සෙට් වෙලා නැතිවෙදී මේ වගේ ගානක්. ඒ වගේ නිකන් අර අන්කොමන් ගණන් සෙට් වෙනවා මේ පේපර් කරගෙන යද්දි. තියරි කොටස් වල තියෙන අන්කොමන් ගණන් තියෙනවා. ඒවා සෙට් වෙනවා. ඒවා පොඩ්ඩක් නෝට් එකක් දාගෙන අත පාඩම බෑනේ. හැමෝම ඒක කරන්න ඕනේ. යන ගමන් චෙක් කරනවා සමහර අන්කොමන් ටයිම්. ඒ කියන්නේ ඒවා මේ හැමතිස්සෙම එන්නේ නැහැ. හරිද? ඒක පොඩ්ඩක් ගොඩ දාන්න අමාරු නෑ. තුන්වෙනි එක. චතුර ආනයනික මිල ලක්ෂ 5ද 50 ලක්ෂ 5ද ලක්ෂ 50යි නේද? ලක්ෂ 50ක් වාහනයක්. ලක්ෂ 50ක් ඉදුහයන්නේ. ලක්ෂ 50ක් වාහනයක් ආනයනය කරනවා. වාහනය ආනයනය කරද්දී 140ක් කොහොමද? 140ක් බදු ගෙවන්න ඕන රජයට. හරිද? මේකට ජපාන දන්නව නම් බා මෙහෙට වෙනම බද්දක් ගන්න. රජයට. හරිද? එහෙනම් තීරු බද්දක් අය කරනවා අහන්නේ මේ බදු මුදල. රුපියල් ලක්ෂ 50යි. මේකට 140ක් ඇඩ් කරනවා. එතකොට මම මේ කියනවා ලක්ෂ 0.5යි. නේ? රපා 20යි ලක්ෂ වෙනම ලක්ෂ 20ක් රජය ගන්නවා. කොහොමද වැඩි? කියන්නේ ලක්ෂ 50 වාහනේ හරිද? වෙනම ලක්ෂ 20ක් රජය ගන්නවා කියන්නේ නිෂ්පාදන කම්පැනි ගන්නෙත් නැතුව ඉච්චර. ප්‍රවාහන හා ගොඩවෑම් සඳහා ලක්ෂ 5ක් අමතර අය කරයි නම් වාහනය සඳහා වියදම් වූ මුදල. එතකොට මේකට මේ වාහනය සඳහා මුළු වියදම. ප්‍රවාහනය හා ගොඩවෑම රුපියල් ලක්ෂ 5ක් අමතර අය කරයි නම් වාහනය සඳහා වියදම් වූ මුළු මුදල අහන්නේ. එතකොට මේ ලක්ෂ 20යි. හරිද? ලක්ෂ 20යි. මේ ලක්ෂ 20ට අමතරව තව ලක්ෂ 5ක් යනවා. එතකොට ලක්ෂ 25ක් මෙයාට අමතර වියදම් වෙනවා මේ වාහනය වරායේ තියෙන වරායේ තියෙනවා ඉන්න යාඩ් එකක් අපේ වැඩ ගන්න වරායේ වෙනම යාඩ් එකක් තියෙනවා මිනිස්සුන්ට කුලිය ගෙවා ගන්න බැරුව මේ බිම්බද්ද ගෙවා ගන්න බැරුව ඉරවෙච්ච වාහන තියෙනවා පිට රටින් දැන් කොරියාව ගියාම වාහනයක් කෙව්වත් අපේ රටේ බිම්බද්ද වැඩි නිසා ගෙවා ගන්න බැරි මිනිස්සුන්ට ගෙවා ගන්න බෑ ඒ බද්ද දවස වැඩි එහෙම නෑ යාඩ් එකක් තියෙනවා මේ තියෙන ඉතින් බිම්බද්ද ලක්ෂ ප්‍රවාහනය ගොඩබෑම වලට සියලු වියදම් සඳහා එකතු කළ අගය මත වැට් බද්ද රුපියල් 11,25,000ක් අය කළේ නම් වැට් ප්‍රතිශතය සියලුම වියදම් සඳහා එතකොට දැන් සියලුම වියදම කීයද? ලක්ෂ 75යි. ලක්ෂ 75කට හරි ලක්ෂ 75කට තව බද්දක් ගහනවා 11,25,000. මේක වැඩි කරාම පුතේ 100ට 100යි ටැක්ස් එක වදිනවා වැට් ටැක්ස් එක වැට්
VAT කියන්නේ tax එක value add tax. එතකොට කීයද? 25 ඒවා 3යි 25 ඒවා 100ට තියෙනවා 25 ඒවා 4යි. හරිද? 125ට 25 ඒවා 5යි. 100ට 15ක් VAT බදු. දෙවෙනි එකට ලක්ෂ 75යි. ඔව් ලක්ෂ 75යි. මෙතන මේ දෙක ලක්ෂ 25යි. ලක්ෂ 50යි. ලක්ෂ 25යි. එතකොට ලක්ෂ ඔක්කොම 75යි. හරිද? ඒකෙන් තමයි මේකට එන්නේ. මේක මට එකතු කරගන්න බැරි ලක්ෂ 25යි මේ ලක්ෂ 50යි ලක්ෂ 75ක් ඔක්කොම වාහනයට යනවා. ඒ ලක්ෂ 75ට 11 ලක්ෂ 25000 මේ බැක්වර්ඩ් දෙකුත් එකතු කරනවා. ඔව් 115. රශ්මික හරිය නේද? 115 ආවනේ. හරිනේ? B ගාන වෙනම කේස් එකක්. මිනිසුන් 4 දෙනෙක් දින 5කදී මිනිසුන් 4ක් දින 5 කියන්නේ මිනිස් දින 20ක් හරිද? මිනිස් දින මිනිසුන් 4 දෙනෙක් දින 5කදී වත්තෙන් 3න් එකයි. ඒ කියන්නේ වත්තෙන් 3න් එකයි ඉවර කරන්නේ. ඒ කියන්නේ මෙතන 20යි මෙතන 20යි 20යි. එතකොට ඇත්තටම 60ක් මිනිස් දින මුළු මිනිස් දින තමයි. 0.5 දෙන්නවා. ලක්ෂ 75යි. මෙතන බිංදු 3යි. බිංදු 2කට බිංදු 2යි. බිංදු 2කට බිංදු 2යි බිංදුවට බිංදුවයි. එතකොට මේක බෙදන්න ඕනේ 75යි. 25 ඒවා 3යි. එතන 25 ඒවා 4 100යි. 125ට 5යි. 3 වරක් 15යි. පොඩ්ඩක් බලන්න මේ බිංදුව කඩේ. දැන් දෙකයි නෑ. දැන් දෙකයි 3යි 4යි 5යි ලක්ෂ 75යි. තමයි හරි නේද? ලක්ෂ 75ට බිංදුවක් කරේ. හරි නේද? උපේක්ෂා මේ උත්තරේ දාවේ. උෂානි මේ උත්තරේ දාවේ. හරි. හරි. තේරෙන්න තැන හම්බුදී. ඉතින් නම් අස්සන් ක්ලියර් කරගමු. මෙන්න බලන්න මිනිස් දින 20යි බං ඈ. මිනිස් දින 20යි කියන්නේ 3න් එකයි. තව දින 4කදී වත්ත සම්පූර්ණයෙන්ම පවිත්‍ර කිරීමට දැන් තව කොච්චර ඉතිරිද බං 20යිනේ ඉවර. තව 40ක් ඉතිරි. මිනිස් දින මෙතන 20යි මෙතන 20 තව ඔක්කොම 40ක් ඉතිරි. තව දින 4කදී මම මේක 4ෙන් බෙදනවා. තව දින 4 සම්පූර්ණයෙන් පවිත්‍ර කිරීමට වැඩිපුර මිනිස්සු කීයක් දාන්නවද? දැන් මිනිස්සු 10ක් දාන්න බෑ. වැඩිපුර කීයද දාන්න ඕනේ? මිනිස්සු 4යිනේ හිටියේ. එහෙනම් බං වැඩිපුර කීයද? වැඩිපුර මිනිස්සු 6 දෙනෙක් දාන්න. හරි. එතකොට ප්‍රශ්නේ ඔන්න මතක තියාගන්න ඉන්නේ 10 එනවට නෙමෙයි 6 ගන්න ඕනේ. එහෙනම් මේකේ ලක්ෂණ බලමු. මේක 140න් වැඩි කරනවට එකයි 18 එකයි මේ දෙකේ එකතුවටයි අවසාන ලක්ෂ 75ට එකයි මේක වැඩි කරනවට එකයි 15ට එකයි මෙතන 20 ගන්නවට එකයි 4ෙන් බෙදනවට එකයි මේකට එකයි. තව ලකුණක් අඩු වෙයි. 1 2 3 4 5 6 7 8 9 මෙන්න මෙතනට දෙකක් දෙන්න. මේ කොටසටම එතකොට 4ක් සෙට් වෙන්න දෙන්න. දැන් ටක් ගාලා දාන්න chat එකේ ලකුණු කීයද කියලා හැමෝම දාන්න අවංකව. හරි. අට විදිහට වැඩ කරන්න ගනිමු පුතේ. මේ හරි නේද රශ්මික 115 ආවද?
ඉක්මනට chat එකේ දාන ලකුණු ටික. විශානි very good. හොඳ ගමනක් තියෙනවා වැඩ ටික කරන්න. 10න් 8යි. වැඩේ යන අතරමඟ පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. මම නිතරම කියන්නේ එකයි ඔබ බව විශ්වාස කරපම් මේ හිත. හරිද? මනස. ඒකට මාර ප්ලේස් එකක් දියන්. මොන 8යි නේ 6යි. රශ්මික 6 උනේ අර කේස් එකෙන් නේ. හොඳයි. මම මේක දැම්මනේ කම්මැලි කමට ඉදිරියට යනවා හදලා කම්මැලි කමට මතක තියාගෙන ඉපදේ මේ මනස ඒකාග්‍ර කරගනි මනස ඒ කියන්නේ මේ තමන් කෙරේ දැඩි විශ්වාසය තියාගනි මොඩක් උන්න නැත්තේ බම් මේ තමන් කෙරේ විශ්වාසය දැන් බලන්න